ඔගොල්ලෝ මේ දකින්නේ භෞතික විද්‍යාගාරයේ භාවිතා වන වර්ණාවලි මාන කිහිපයක්. දැන් අපි වර්ණාවලි මානයක් ගත්තාම අපි හඳුනා ගන්න ඕනේ මේ කොටස් ටික. දැන් බලන්න මේ වර්ණාවලි මානයේ මේ බඳට සවි කරලා තියෙනවා මෙන්න මේ කොටස. ඒක හොලවන්න බෑ. අන්න ඒක තමයි සමාන්තරකය. හරි, මේ තියෙන්නේ සමාන්තරකය. ඊළඟට මෙන්න මේව නිදහසේ කරකවන්න පුළුවන්. ඒ වගේම මේ ඇනේ කරකවලා තද කරාට පස්සේ මේ විදියට කරකවන්න පුළුවන්. එතකොට ඒක මේ ප්‍රිස්ම මේසය. ඒතර ප්‍රිස්ම මේසයත් අපිට මේ බඳට සාපේක්ෂව නිදහසේ කරකවන්න පුළුවන්. ඊළඟ මේ තියෙන දුරේක්ෂය. මේ දුරේක්ෂයත් මේ වගේ නිදහසේ කරකවන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න මේ දුරේක්ෂය සෑම විටම එල්ලවන්නේ මේ ප්‍රිස්ම මේසය මැද ඔස්සේ. ඒ වගේම මතක තියාගන්න මේකේ තියෙනවා මේ ස්ක්‍රූප් වෙන. මේ ස්ක්‍රූප් වෙන පාවිච්චි කරන්නේ මේක නිකන් ලෙවල් එකට තියාගන්න, මට්ටම් කරගන්න. නමුත් මේකේ අර චලන්නේක්ෂය වගේ 100%ම තිරස් වීම අවශ්‍ය නැහැ. හරි, ඒ නිසා මේක යම් විදිහකින් මෙහෙම කරලා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ගැටලුව තියෙන්නේ අපි මේක උඩ ප්‍රිස්මයක් තියනවා. මේ ප්‍රිස්මේ පෙරලෙන්න පුළුවන්. ඉතින් එන්නේ ලිස්සලා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම නොවන විදියට මේක මට්ටමකට මේ තිබුණා නම් ඇති. හරිද? ඊළඟ ප්‍රිස්ම මේසය මට්ටම් කරනවා කියලා අපි පස්සේ වෙන සිද්ධියක් ඉගෙන ගන්නවා. මේ ප්‍රිස්ම මේසය මට්ටම් කරනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ සිද්ධියක්. මේක මෙහෙම තිබුණත් ප්‍රශ්නයක් නෑ. දැන් මෙන්න මේ සමාන්තරකය මේකනේ. එයා එල්ල වෙලා තියෙනවා. එයා ඉන්න තලයේම තමයි දුරේක්ෂයේ චලනය වෙන්නේ. එතකොට මේ දුරේක්ෂයයි සමාන්තරකයයි චලනය වන තලය තියෙනවනේ. අන්න ඒ තලයට සමාන්තර තලයක තමයි ප්‍රිස්ම මේසෙ තියෙන්නේ. හරි, ඉතින් ඒකට මේ මුළු වර්ණාවලි මානෙම මට්ටම් වීමේ අවශ්‍යතාවයක් නැහැ. එතකොට සමාන්තරකයයි දුරේක්ෂයයි පවතිනා වූ තලයට සමාන්තර ඊට පහළින් තලයක මෙන්න මේ ප්‍රිස්ම මේසයේ තියෙන්න ඕනේ. එහෙම මට්ටම් කරනවා. අපිට මට්ටම් නැත්තම් ඒ මට්ටම් කරන්නේ මේ ඇන කරකවලා. මේ ඇන තුනක් තියෙනවා. එතකොට මේ ඇන කරකවන විදිය එහෙම නැත්නම් මේක මට්ටම් කරන විදිය වෙනම අපි පස්සේ ඉගෙන ගන්නවා. මෙම වර්ණාවලි මානය පැරණි එකක්. ඇත්තටම පැරණුණාට ඒක ඉතාමත් හොඳයි, තේරුම් ගන්න හරියම ලේසි. ඔයගොල්ලන්ට පේනවද? දැන් මේ බඳට හයි කරලම තියෙන මෙන්න මේක තමයි සමාන්තරකය. හරි. එතකොට මේ දුරේක්ෂය. හරි, මේ දුරේක්ෂය. එතකොට මේ තියෙන්නේ ප්‍රිස්ම මේසය. මෙන්න මේක ප්‍රිස්ම මේසය. ඔයාලට පේනවද? මේ ප්‍රිස්ම මේසය සමග මේ වෙලාවේ ප්‍රධාන පරිමාණය මේ කෝණමානය අංශක බිඳුවේ ඉඳන් 360 දක්වා කුඩාම මිනුම අංශකයේ බැගින් වන ප්‍රධාන පරිමාණයක් සහිත කෝණමානයක් සවි කරලා තියෙන්නේ. ඒතර ප්‍රිස්ම මේසය සමග එක කැරකෙනවා. බලන්න දුරේක්ෂය සමග මේ වර්නියර් පරිමාණය චලනය වෙනවා. හරි, මේ බලන්න ඔය විදිහට. එතකොට මේ ප්‍රිස්ම මේසය චලනය වෙන එක වළක්වන්න මේකෙන් තද කරන්න ඕන නම් මෙතන ඇණයක් තියෙනවා. මේ ඇණේ තද කරාම
දැන් ප්‍රිස්ම මේසේ චලනය වෙන්නේ නැහැ. හරි දැන් දුරේක්ෂය පමණක් අපිට චලනය කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දැන් මේ වර්ණාවලිමානයේ ඇත්තටම මේක තේරුම් ගන්න ලේසි. වහලා නැහැ ඔක්කොම පේන්න තියෙන්නේ. ඒ වගේ මේ ඇන කරකවලා දැන් දුරේක්ෂය උනත් ඉතා කුඩා ප්‍රමාණ කරකවා ගන්න. හරිද? මේ බලන්න සීරු මාරු කර ගැනීමට මේ ඇන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි ඒව ගැන අපේ වැඩි අවධානය යොමු කරන්නේ නැහැ. මෙම වර්ණාවලි මානය බලමු. ඒකෙත් අපිට ඇත්තටම පේනවා හොඳටම පේනවා මේ සමාන්තරකයක චලනය වෙන්නේ නැති විදිහට හදලා තියෙනවා ස්ථිරව සවි කරලා මේ සමාන්තරකය. මේ සමාන්තරකය ස්ථිරව තියෙද්දී මේ ප්‍රිස්ම මේසෙ දැන් මේක තදයි. මේ තියෙන ප්‍රිස්ම මේසෙ බුරුල් කර නැහැ නේද? එතකොට දැන් මේක බුරුලයි. ඉතින් ප්‍රිස්ම මේසෙ විතරක් වෙනම ඕනනම් චලනය කරත හැකියි. එහෙම චලනය වෙන එක ප්‍රිස්ම මේසෙ විතරක් චලනය වෙන එක වළක්ව ගන්න මේ ඇනේ තියෙනවා. ඒක තද කරාම ප්‍රිස්ම මේසෙ විතරක් චලනය වෙන්නේ නැහැ. ඒතර ඔන්න ඒ විදිහට චලනය කරගන්න පුළුවන්. දැන් මම ප්‍රිස්ම මේසෙ ටිකක් තද කරන්නම්. එතකොට ප්‍රිස්ම මේසෙ දැන් තදයි. දැන් බලමු අපි දුරේක්ෂය. ඉතින් මෙහෙම දුරේක්ෂය චලනය කරන්න පුළුවන්. ඒකත් අපිට ඇත්තටම හොඳට පේනවා මේ පරිමාණ. අර දැන් අලුත් දැන් තියෙන ගොඩක් ඉස්කෝලවල වල තියෙන මේවා වහපුවා. ඒතකොට ළමයින්ට තේරුම් ගන්න අමාරුයි. දැන් මේ තියෙන වට පරිමාණයේ අංශක උඩාම මිනුම අංශක භාගයයි කලින් එකේ තිබෙන අංශකය. එතකොට මේ තියෙන වර්නියර් පරිමාණය එක කොටස් 30කට බෙදලා තියෙනවා.